අයිබෝවන් දරුවනේ. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2019 වර්ෂ අවසාන පරීක්ෂණය 6 ශ්‍රේණිය සඳහා වූ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්නයි. අපි යමු පළවෙනි ප්‍රශ්නය වෙත. පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය වන්නේ පැන්සල් 6ක මිල රුපියල් 120කි. පැන්සලක මිල කීයද? මේ සඳහා ඔබ මුළු මුදල පැන්සල් ගණනින් බෙදිය යුතු වෙනවා. එවිට අපට ලැබෙනවා 120 බෙදීම 6 එනම් රුපියල් 20ක මුදලක්. පැන්සලක මිල වන්නේ රුපියල් 20ක්. දෙවන ප්‍රශ්නය. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටන දිශාව කුමක්ද? දරුවන්ට මතක තියෙන්න ඕනේ මේ සඳහා ඔබ ඉගෙනගත්තු කවියක් තියෙනවා. උපුලි ඊළඟ නැවෙන් ගිහින් දයා නිදිද බලා වරෙන්. උපුලි ඊළඟ නැවෙන් ගිහින් දයා නිදිද බලා වරෙන්. අපි මේක දාගත්තොත් මේ දිශාවලට උපුලි ඊළඟ නැවෙන් ගිහින් දයා නිදිද බලන් වරෙන්. උතුර ඊසාන නැගෙනහිර ගිනිකොන දකුණ නිරිත බස්නාහිර නැත්තම් බටහිර වයව. මේ අනුව දුවල පුතාලට පේනවා උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටන දිශාව වන්නේ ඊසාන දිශාව. එම නිසා ප්‍රශ්නයට පිළිතුර ලෙස අප ඊසාන ලෙස දක්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 3. එක්තරා දිනක පාසල් නොපැමිණි සිසුන් සංඛ්‍යාව පහත සඳහන් ප්‍රගණන ලකුණු මගින් දක්වලා තියෙනවා. එදින පාසලට නොපැමිණි සිසුන් ගණන කීයද? එතකොට දුවල පුතාලට පුළුවන් වෙන්න ඕනේ ප්‍රගණන ලකුණු වලින් දක්වන සංඛ්‍යාව හොයාගන්න. ඔබ දන්නවා මෙම එක ඉරි කැබැල්ලක් ප්‍රගණන ලකුණක් ලෙස දක්වන අතර කියන අතර මෙහිදී එක කාණ්ඩයක ප්‍රගණන ලකුණු 5ක් තියෙනවා. එම නිසා එක කාණ්ඩයකින් සිසුන් 5ක් දක්වනවා. එවිට අප මෙම ප්‍රගණන ලකුණු සියල්ලම ගණන් කරොත් අපිට 12ක් ලෙස ලැබෙනවා. එම නිසා එදින එනම් මෙම සඳහන් කරන දින පාසලට නොපැමිණි සිසුන් ගණන 12ක් ලෙස අපට දක්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 4. රූපයේ අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද? මේ සඳහා දුවල පුතාලාට පුළුවන් වෙන්න ඕනේ අඳුරු කර ඇති කොටස් ගණන් කරගන්න. එවිට ඔබට පේනවා 1 2 3 ලෙස අඳුරු කර ඇති කොටස් 3ක් පවතිනවා. මුළු කොටස් සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8 ලෙස කොටස් 8ක් පවතිනවා. එම නිසා අපිට මෙය 3 බෙදීම 8 ලෙස දක්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 5. වට්ටක්කා ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 3054කි. එය කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් ලියා දක්වන්න. මේ සඳහා දරුවන්ට මතක තියෙන්න ඕනේ ග්‍රෑම් 1000ක් යනු කිලෝග්‍රෑම් 1ක් බව. ඒ අනුව ග්‍රෑම් 3054 තුල අපට කිලෝග්‍රෑම් 3ක් තිබෙනවා. ඉතුරු ග්‍රෑම් 54 අප ග්‍රෑම් 54 ග්‍රෑම් ලෙස ලියා දක්වනවා. ප්‍රශ්න අංක 6. 1 4 9 16 මෙම සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. දරුවන්ට මතක තියෙන්න ඕනේ
සංඛ්‍යා රටා පාඩම එහිදී 1 යනු 1 4 9 යන සංඛ්‍යා අපට වර්ග සංඛ්‍යා ලෙස අඳුරා ගන්න පුළුවන්. 1 වර්ගය 1, 2 වර්ගය 4, 3 වර්ගය 9, 16 4 වර්ගය 16. ඒ අනුව ඊළඟ සංඛ්‍යා දෙක වනුයේ 5 වර්ගය එනම් 25 සහ 6 වර්ගය එනම් 36 විය යුතු වෙනවා. ප්‍රශ්න අංක 7. පහත දැක්වෙන දෑ කාණ්ඩ දෙකකට වෙන් කර ලියා එම කාණ්ඩවලට සුදුසු නම්ද ලියන්න. අපි බලමු මොනවාද තියෙන දේවල් මෙම කොටුවේ තුල. ත්‍රිකෝණය, ඝනකාභය, චතුස්තලය, වෘත්තය, ඍජුකෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ඝනකය. මෙහිදී පුතාලා දන්නවා, දුවලා දන්නවා මෙම ත්‍රිකෝණය, වෘත්තය, ඍජුකෝණාශ්‍රය, සමචතුරාශ්‍රය යන දේවල් එක කාණ්ඩයකට අයත් වෙනවා. එම කාණ්ඩයේ නම ලෙස අපට තල රූප ලෙස ලියා දක්වන්න පුළුවන්. එතකොට මම මේ නිල් පාට කොටුවෙන් දක්වන නාම තල රූප කොටුව තුලට ඔබ ලියා දැක්විය යුතු වෙනවා. එසේම ඝනකාභය, චතුස්තලය සහ ඝනකය යන දේවල් අපි ඝනක වස්තු නැත්නම් ඝන වස්තු ලෙස ලියා දක්වනවා. මා මෙම රතු පාටින් යටින් ඉරි ඇඳ ඇති දේවල් ඝන වස්තු කොටුව තුල ඔබ ලියා දැක්විය යුතු වෙනවා. ප්‍රශ්න අංක 8. දශම 2.3 භාග සංඛ්‍යාවක් ලෙස ලියා දක්වන්න. මෙහිදී දශම ස්ථානය ඇති තැන අපට වෙනස් කරන්න පුළුවන්. එහිදී අප දශම ස්ථානය අංක 2ක් පිටුපසට ගෙන යාමෙන් අපට 23 ලෙස ලැබෙනවා. අංක 2ක් පිටුපසට ගෙන යාම හේතුවෙන් අප මේ ලියනවා 23 බෙදීම 100 ලෙස. අංක 2ක් පසුපසට ගෙන යාම එනම් අපි ඒව ලියනවා 1.2 ලෙස. එවිට 23 බෙදීම 100 ලෙස අපිට ලියා දක්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 9. පාත සංඛ්‍යා රේඛාවේ 4 සහ ඍණ 2 යන සංඛ්‍යා නිරූපණය කරන්න. 4 ඔබට දකින්න පුළුවන් දකුණු කෙළවරේ පහට කලින් තියෙනවා. එම ස්ථානයේ අපි බෝලයක් මගින් කුඩා බෝලයක් මගින් අඳුරු කර දක්වනවා. ඍණ 2 සංඛ්‍යාව බිඳුවට ඒකක 2ක් පිටුපසින් වම්පසින් අප සලකුණු කරනවා. ප්‍රශ්න අංක 10. සුළු කරන්න. අගයන් දෙකක් ලීටර් සහ මිලිලීටර් වලින් ලබා දීලා තියෙනවා. අපිට සිදු වෙනවා එය එකතු කරන්න. එම එකතු කිරීමේදී දකුණු පස ඇති අංක පළමුවෙන්ම එකතු කිරීම සිදු කරනවා. බිඳුව ධන බිඳුව ලෙසත් 2 ධන 8 10 එවිට අපි බිඳුව පමණක් ලියා එක අනෙකුත් ස්ථානය වෙත ගෙන යනවා. සිය ස්ථානය වෙත ගෙන යනවා. එවිට 1 ධන 4 5 5 ධන 6 11. එහිදී 1 ලියා දක්වා තවත් එකක් ලීටර් අගය වෙත රැගෙන යනවා. එහිදී 2 ධන 3 5ත් අප ගෙන එක සමග එකතු කළ විට 6ත් බවට පත් වෙනවා. අවසානයේ පිළිතුර ලෙස ලීටර් 6ක් සහ මිලිලීටර් 100ක් ලෙස අපට ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 11.
පෘථිවියේ සිට සිකුරු ග්‍රහයාට ඇති දුර මෙම සංඛ්‍යාවෙන් දැක්වෙනවා කිලෝමීටර් වලින්. එම සංඛ්‍යාව සම්මත ආකාරයට ලියා එහි සංඛ්‍යා නාමයද ලියන්න. සම්මත ආකාරයෙන් සංඛ්‍යා ලිවීමේදී අපට පුළුවන් අංක 3 කාණ්ඩ වශයෙන් දකුණු පස සිට මෙම සංඛ්‍යාව වර්ග කරන්න. එවිට දකුණු පස ඇති බිඳුවේ සංඛ්‍යා 3ත් ඊළඟට 1 2 බිඳුව එනම් 120 මගින් දැක්වෙන සංඛ්‍යාවත් ඊළඟට 41 කියන සංඛ්‍යාවත් ලෙස අපිට කාණ්ඩ වලට වෙන් කර හැකියි. මෙහිදී දකුණු පස ඇති කාණ්ඩය ඒකක වන අතර ඊළඟ කාණ්ඩය දහසේ අගයන් වන අතර ඊළඟ කාණ්ඩය මිලියන අගයන් වෙනවා. එම නිසා අපට මෙම සංඛ්‍යාව 41 මිලියන ඔබ මෙය අකුරෙන් ලිවිය යුතුයි. 41 මිලියන 120,000ක් ලෙස 120,000ක් ලෙස අපිට අවසාන උත්තරය ලබා ගන්න පුළුවන්. එතකොට ඒකක කිසිවක් නොමැති බැවින් අපට අවසාන පිළිතුර ලෙස 41 මිලියන 120,000 ලෙස පිළිතුර ලියා දක්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 12. රූපයේ A හා B මගින් දැක්වෙන කෝණ වර්ගයේ කෝණ මොනවාදයි ලියා දක්වන්න. ඔබට පේනවා ඔබට මතක තියෙන්න ඕනේ කෝණ ගැන කතා කිරීමේදී අන්තක 90ක් වන කෝණ වලට අපි ඍජු කෝණ ලෙස දක්වනවා. අන්තක 90ට වඩා අඩු කෝණ අපි කුඩා කෝණ ලෙසත් අන්තක 90ට වඩා වැඩි කෝණ අපි මහා කෝණ ලෙසත් දක්වනවා. ඔබට පේනවා මෙම A අකුර මගින් දක්වන කෝණය මහා කෝණයක්. තවද අන්තක 180ට වඩා වැඩි එහෙත් 360ට වඩා අඩු කෝණ අප පරාවර්ත කෝණ ලෙස දක්වනවා. ඒ අනුව B අක්ෂරය මගින් දැක්වෙන කෝණය පරාවර්ත කෝණයක් ලෙස නම් කළ හැකියි. පරාවර්ත කෝණයක් ලෙස නම් කරන්න පුළුවන්. ප්‍රශ්න අංක 13. කෙසෙල් කැනක ඇවරි 5ක් ඇත. එක් ඇවරියක කෙසෙල් ගෙඩි 16ක් ඇතනම් කෙසෙල් කැනේ ඇති මුළු ගෙඩි ගණන නිමානය කරන්න. මේ ඉතාමත් සරල ප්‍රශ්නයක්. එක් ඇවරියක කෙසෙල් ගෙඩි 16ක් තියෙනවා. එවැනි කෙසෙල් ඇවරි 5ක් තියෙනවා. එම නිසා අප 16 වැඩි කරනවා 5න්. එවිට අපට පිළිතුරු ලෙස 80ක් ලැබෙනවා. එනම් කෙසෙල් ගෙඩි 80ක් මෙම කෙසෙල් කැනේ පවතිනවා. ප්‍රශ්න අංක 14. පාසල ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව පහත ඔරලෝසුවල දැක්වේ. එම වේලාවන් පැය 24 ඔරලෝසු වේලාව ඇසුරෙන් ලියා දක්වන්න. ඔබ දන්නවා පාසල ආරම්භ වන්නේ උදයවරුේ 7:30ට. එම නිසා අප මෙම කාලය පැය 24 ඔරලෝසු වේලාවෙන් දක්වනවා නම් 0.7:30 ලෙස දක්වනවා. පාසල අවසන් වන්නේ හවස් වරුව එනම් මධ්‍යහ්නයෙන් පසුව. අප දන්නවා මධ්‍යහ්නය වන විට පැය 12ක් ගත වෙලා අවසන්. එම නිසා එම පැය 12ට අපි තවත් පැය 1මාරක් එකතු කරනවා. එවිට අපට පිළිතුර ලෙස පැය 13:30 ලැබෙනවා.
ප්‍රශ්න අංක 15 වෙත යොමු වෙමු. ඔබට සිදු වෙනවා මෙම දී ඇති සංඛ්‍යා දෙක සුළු කරන්න. එහිදී දශම සංඛ්‍යා පවතිනවා. විශේෂ කාරණය වන්නේ ඔබට සිද්ධ වෙනවා මෙම සංඛ්‍යා දෙක දශම ස්ථානය එක පේලියට එන විදිහට සංඛ්‍යා දෙක ලියා ගන්න. එවිට 25.7 8.6.3 සංඛ්‍යා දෙකේම දශම ස්ථානය එක යට එක එන විදිහට ලියා ගන්න. ඉන්පසු මෙහිදී පළවෙනි සංඛ්‍යාව සඳහා දෙවැනි දශම ස්ථානයක් නැති බැවින් අප බිංදුව ලෙස ලකුණු කරනවා. දැන් ඔබට මේ ඉතාමත් පහසුවෙන් එකතු කරන්න පුළුවන්. බිංදුව ධන 3 3ත් 7 ධන 6 13යි. එවිට එකක් අපිට සිදු වෙනවා ඊළඟ ස්ථානය වෙත ගෙන යන්න. එවිට 1 සහ 5 එකතු කළ විට 6ත් එය 8ත් සමග එකතු කළ විට 14ත් ලැබෙනවා. තවත් ඉතුරු වන එකක් අපි ඊළඟ ස්ථානයට ගෙනියනවා. එවිට අපට පිළිතුර වශයෙන් 2 ධන 1 3 එනම් 34.3 ලෙස අවසාන පිළිතුර ලැබෙනවා. ප්‍රශ්න අංක 16. මෙම තල රූපවල නම් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. මේ ඉතාමත් සරල ප්‍රශ්නයක්. දුර පුතාලට මතකලා තියෙන්න ඕනේ මෙම එක් රූපයට කියන නම ඔබට මතක තියෙන්න ඕනේ. එවිට ඔබට පේනවා මුලින්ම තියෙන්නේ සමචතුරස්‍රය. ඊළඟට අපිට තියෙනවා රොම්බසය. තුන්වැනියට ත්‍රපීසියම, අවසාන වශයෙන් සමාන්තරාශ්‍රය. ඔබ දන්නවා රොම්බසය සහ සමාන්තරාශ්‍රය සමාන රූප දෙකක්. එහි ඇති අංග බොහෝ දුරට සමානයි. නමුත් වෙනස වන්නේ රොම්බසයේ සියලුම පාද එකම දිගින් යුක්ත වෙනවා. නමුත් සමාන්තරාශ්‍රයේ විරුද්ධ පාද සමාන වෙනවා. නමුත් පාද හතරම එක සමාන වෙන්නේ නැහැ. එම වෙනස ඔබට මතක තබා ගන්න සිද්ධ වෙනවා. ඒ අනුව මුලින්ම සමචතුරස්‍රයත්, දෙවනුවට රොම්බසයත්, තුන්වනුව ත්‍රපීසියමත්, හතර සමාන්තරාශ්‍රයත් ලෙස අපට පිළිතුර ලෙස තුන්වන පිළිතුර දක්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 17. 24හි සාධක අතරින් ප්‍රථමක සංඛ්‍යා වන සාධක සියල්ලම ලියන්න. මේ ඉතාම සරල ප්‍රශ්නයක්. නමුත් ඔබට සිද්ධ වෙනවා මුලින්ම 24 සාධක සොයාගන්න. පහසුම දේ වන්නේ 24 කියන සංඛ්‍යාව ඔබ ප්‍රථමක සංඛ්‍යා වලින් දිගටම බෙදීම සිදු කරන්න. 24 බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමක සාධකය වන්නේ 2. එවිට 24 දෙකෙන් බෙදුවම ඔබට ලැබෙනවා 12. 12 නැවතත් දෙකෙන් ප්‍රථම සාධක සංඛ්‍යාවක් වන දෙකෙන් බෙදුව විට ඔබට ලැබෙනවා 6. නැවතත් 6 දෙකෙන් බෙදිය හැකි. එවිට ඔබට පිළිතුර ලැබෙනවා 3. එවිට අපට 24 ලියන්න පුළුවන් සාධකවල ගුණාකාරයක් ලෙස 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. නමුත් මෙහිදී අපෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රථමක සංඛ්‍යා වන සාධක. එවිට අපට ලියවීමට අවශ්‍ය වන්නේ 2 සහ 3 කියන සංඛ්‍යා පමණයි. මෙම කිසිවක් ඔබට ලියන්න අවශ්‍ය නැහැ පිළිතුර ලෙස. මේ මම පෙන්වා දුන්නේ ඔබට පිළිතුර ලබා ගත හැකි ආකාරය. මෙම ප්‍රථමක සාධකවල ඇත්තේ 2 සහ 3 කියන සංඛ්‍යා පමණයි. එම නිසා 2,3 ලෙස ඔබට පිළිතුර ලියා දක්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 18. පොතක මිල රුපියල් A වේ. පෑනක මිල පොතක මිලට වඩා රුපියල් 15කින් අඩුය. පෑනක මිල බීජීය ප්‍රකාශනයකින් දක්වන්න.
පොතක මිල ඒ නම් පෑනක මිල පොතක මිලට වඩා රුපියල් 15කින් අඩුයි නම් අපිට මෙය ඒ ඍණ 15 ලෙස පෑනක මිල ලියා දක්වන්න පුළුවන්. මේ ඉතාමත් සරල ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 19. කුමාරට තම පියාගෙන් රුපියල් 500ක මුදලක් ලැබුණි. ඔහු එයින් රුපියල් 130ක් මිල ඇති පොතක්ද 175ක් වටිනා පැන්තල් පෙට්ටියක්ද මිලට ගත්තේ. ඔහු ළඟ ඉතිරි මුදල කොපමණද? පළමුවෙන්ම ඔබට පුළුවන් ඔහුට ගිය මුළු වියදම ගණනය කරන්න. ඒ සඳහා රුපියල් 130ත් රුපියල් 175ත් යන අගයන් එකතු කරන්න පුළුවන්. එවිට මුළු වියදම ලෙස රුපියල් 305ක් ලැබෙනවා. ඉතිරි මුදල ගණනය කිරීම සඳහා ඔහුට ලැබුණු මුදලින් වියදම් වූ මුදල අඩු කරන්න පුළුවන්. එවිට රුපියල් 500 අඩු කිරීම රුපියල් 305. පිළිතුර ලෙස අපිට රුපියල් 195ක් ලැබෙනවා. අවසාන පිළිතුර වන්නේ රුපියල් 195යි. පළවෙනි කොටසේ අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 20. පහත රූපයේ වෘත්ත දෙකම මත පිහිටන ලක්ෂ දෙකක් නම් කරන්න. මෙය ඔබගේ 6 වසර පොතේ පළවෙනි පාඩම වෙනවා. එවිට ඔබට මතක තියෙන්න ඕනේ වෘත්තයක ඇතුළත පිටත සහ වෘත්තයක් මත පිහිටන ලක්ෂ අඳුනා ගන්න විදිය. වෘත්තයක මෙම දක්වන රේඛාව වෘත්ත රේඛාව මත යම්කිසි ලක්ෂයක් පිහිටනවා නම් අප කියනවා වෘත්තය මත එම ලක්ෂය පිහිටනවා කියලා. වෘත්තයක මෙම රේඛාවෙන් ඇතුළත යම්කිසි ලක්ෂයක් පිහිටනවා නම් අපි කියනවා ඇතුළත ලක්ෂයක් ලෙස. එයින් පිටත ලක්ෂ මේ ආකාරයට අපි ලකුණු කරනවා. ඒ අනුව ඔබට පේනවා A ලක්ෂය සහ G ලක්ෂය මෙම වෘත්ත දෙකේ රේඛාවන් දෙක මතම පිහිටනවා. එම නිසා පිළිතුර ලෙස අපට A සහ G ලියා දක්වන්න පුළුවන්. මෙම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සඳහා වෙනම වීඩියෝවකින් මම ඔබට පිළිතුරු පැහැදිලි කරන්න සූදානම් වෙනවා. ඔබ මෙම වීඩියෝවෙන් යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් මෙම වීඩියෝවට ලයික් කරලා තවත් ඔබේ යහළුවන් සමග ෂෙයා කරලා ඒ වගේම අපගේ channelය වෙත subscribe කරන්න තව දුරටත් මෙවැනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් සඳහා ඔබට සම්බන්ධ වීමට පුළුවන්. සුබ දවසක් ඔබ සියලු දෙනාට.